මොකෝ මල පැනලා? නැන්දම මගුලක් කියවුණු. නැන්දම් මම්මට කැමති නෑ වගේ නේද? ගෙදර යන්න කිව්වනේ ඔබට. ඕකනේ අපි කිව්වන් බඳින්න කලින් ඕ ඉන්න තැනක් නැතුව ආඩ රසාවක් නැතුව බඳගත්තාම ඔගේ බලු කතා අහගන්නනේ. ඉතින් නැන්දම් මගෙන් උනත්. ඒ මගුලක් නෙවෙයි යෝයි. නැන්දම් මගේ නමනේ ළමෙක් හදන්නේ කියලා. ඉතින් ළමෙක් හදපන්කෝ. එක එකා කියන්නේ වහන්න එපා මචං. උඹ කැමති නැත්තම් උඹ හදන්න එපා. ඔබට නැන්දම් වලට ඕව තේරෙන්නේ නැහැ. පරණ ජෙනරේෂන් එකේ කට්ටියනේ. නෑ නෑ මල්ලි. ආයතන සෙල්ෆිෂ් වෙලා තියෙන්නේ. ජෙනරේෂන් එක අවුලන්නේ මේ. ඇත්තටම වලි සෙල්ෆිෂ් උඹ නෙවෙයි. උඹලා නැන්දම් මවල්ලි. ඒගොල්ලන්ට මචං වයසට ගියාම ඒගොල්ලන්ට මේ දරුසුරුතල බලන්න වගේ ඒගොල්ලොන්ගේ මේ ආවේ කැමති දේවල් සැටිස්ෆයි කරගන්න උඹලා ජීවිතේ කප කරගන්න ඕනේ නෑනේ මල්ලි. ඌ මේ කාලා ගන්න එක් වගේ ඉගෙන ගත්තේ නැති වුණාට මචං ඒ මිනිස්සෙම නෑ. ඌ නැන්දම ප්‍රින්සිපල් කෙනෙක් මචං. එතන මොනවාරි දෙයක් තියෙනවා ගන්න. කවුරු කොහම කිව්වත් අයියේ මන්න ළමයි හදන්නේ නැහැ. උඹලගේ ජෙනරේෂන් එකනේ රැඩිකල් නේ බං. උඹලා මේ මාර පොඩි හිනා යන හේතු ගේන්නේ. උඹලා ගාව හරි හේතුවක් නෑ. හරි පදනමක් නෑ. උඹලා ගාව ස්ටැට්ස් නෑ. ඩේටා නෑ මචං. එහින්දා උඹලා දන්නේ නෑ මේකේ ඩේන්ජර් එක ඈ. උඹලට තේරෙන්නේ නෑ ඕක. උඹලා ඔය රැඩිකල් ඔය ජෙනරේෂන් එක නෝ පඩත්තර ජෙනරේෂන් නේ ඕවා. මල්ලි උඹගේ ලයිෆ් එකේ ස්ට්‍රගල් එක දන්නේ උඹනේ බා. ඒක මචං මූවත් වෙන කවුරුත් එහෙම කවුරුත් දන්නේ නෑ මල්ලි. කවදාද බං උඹේ ළමයෙක් ලෝකේ ලොකු රස්තියාදුකාරයෙක් කියලා හිරේ ගියොත් එහෙම ළමයි හරියට හදාගත්තේ නෑ කියලා උඹටම තමයි බැනුම් අහන්නේ. එතකොට ඔය ළමයි හදන්න කියන එකෙක්වත් ඔය උඹත් එක්ක නෑ. උඹට තනියම තමයි ඔය හිරේ ගිහිල්ලා පොලිසිය ගිහිල්ලා ඔය විසඳගන්නේ. මල්ලි මම උඹට පොඩි උදාහරණයක් දෙන්න. දැන් උඹ ළමයි හදන්නේ නැහැ කියනවානේ. ඒ කියන්නේ උඹ මැරුණාට පස්සේ කවුරුත් නැහැ. උඹ මැරුණොත් උඹලා ගෙදර කවුරුත් නැහැ ඒ කියන්නේ. උඹ විදියට මේ ලේන් එකේ ඉන්න හැම එකම හිතුවොත් උන් මැරුණාට පස්සේ උඹේ ගෙවල් වල කවුරුත් නැහැ. ඒ කියන්නේ පරම්පරාවක් නැහැ. උඹ හිතන් ඒ විදිහට මේ මුළු පළාතම හිතුවොත් මේ පළාතෙම කවුරුත් නැහැ. උඹ හිතන් ඒ විදිහට රටක් හිතුවොත් මුළු රටේම කවුරුත් නැහැ. ඔබම හිතුවොත් එක මුළු ලෝකෙම ජනගහනේ නැත්තරම නැති වෙනවා උඹේ මේ තීරණය නිසා. වායු දූෂණය අඩු වෙනවා මේ. මේ ලයිට් පොලියුෂන් මේ ජනගහනේ වැඩිලා දැන් මේ ලෝකෙට මාර හොඳක් නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් මේ සමහරු කියන්නේ ජනගහනේ අඩු වුත් මේ ලෝකෙට කෙලෙවේ කියලා. ඉතින් දැන් මේ හොඳයිද ලෝකෙ? මං අහන්නේ. වයස්ක ජනගහනේ වැඩි වී වැඩ කරන වයසේ පුද්ගලයන් අඩුවීම. සෞඛ්‍ය කර්මාන්ත කෘෂිකර්ම වැනි අංශවල සේවක හිඟයක් ඇතිවීම. විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ පද්ධති පවත්වාගෙන යාම අභියෝගයක් වීම. ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි හතර බදු ආදායම් අඩු විය හැක. ස්වාභාවික සම්පත් වැඩි කාලයක් පවතිනවා. හරිද? එතකොට මේ පරිසරයට වැඩි සාහනයක් ලැබෙනවා මේක. පිරිමියෙක් වුණාම කරන්න ඕන දේවල් තුනක් තියෙනවා. පොතක් ලියන්න ඕන, පුතෙක් හදන්න ඕන, හිර යන්න ඕන. ඔබ පුතෙක් හදලා වැඩේ පටන් ගනි. හිර යන්න නෙවෙයි යකෝ ගහක් වවන්න ඕනේ කියලා තියෙන්නේ. යකෝ ගහක් වවන්නත් පුතෙක් ඉන්න බෑ. තියකෝ මේ ලෝකෙ මිනිස්සු ගස් වලට කරලා තියෙන මගුල් හින්දා තමයි යකෝ ගස් අමුතුවෙන් වවන්න වෙලා තියෙන්නේ. දැන් උඹ හින්දා යකෝ ගස් කීයක් කපලා තියෙනවද? උඹේ ගිටාර එක ඒක ලී වලින් හදලා තියෙනවා. උඹේ පියානෝ එක ලී වලින්. උඹේ ඇඳ ගස් මං කැපුවේ නෑනේ. වෙන කවුරු කප්පු එකකින් තමයි ගිටාර එක හදලා තියෙන්නේ. උඹලා මස් කන්නේ. උඹලා මරපුන්ගේ මස් දකන්නේ. මේ ගස් වෙනයි මස් වෙනයි දෙක පටලවා ගන්න එපා. ළමයි හදන්න නැද්ද කියන එක ඌගේ කැමැත්ත. ඌ කැමති නැත්තම් උඹට වැඩක් නෑනේ. උඹ නෙවෙයි ඌට කන්න බොන්න දෙන්නේ. මං කන්න බොන්න දෙන්නේ මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ. මූ ළමයෙක් හදන උතන ලෝක විනාශ වෙනවා. ලෝක විනාශ උඹට මොකද්ද බන් දීලා ප්‍රශ්නේ? ලෝක විනාශ වුණොත් යකෝ මේ ලෝකෙට ජීවිතයක් නැති වෙනවා. මේ ලෝකෙ උඹේ උඹ මොකද ලෝකෙට වගේ කියන්නේ? මම වගේ කියන්නේ මූ මැරලා මේ ලෝකෙ ඉපදියද කියලා බලන්නේ මූ වෙන ලෝකෙ ලෝකයක් මොකටද තියෙන්නේ? මොකටද ඔච්චර? අනේ ඔච්චර උඹට පුළුවන් දේ ඉතින් පරාර්ථකම් වෙන ඵලෙන් බයි යන්න. මේ ආපන් මූ ළමයෙක් හදන්න කලින් තෝ හිතපු තරම් උඹ හදන්න කලින් තෝගේ අම්මයි තාත්තා හිතුවා නම් අද මෙතන තර්ක කරන්න තෝ මෙතන නෑ ඒක දැනගනි. තරහයි. පිස්සුනේ. මේ මිනිස්සයාට දෙයක් කියනකොට පොඩ්ඩක් එයාට මේ ආගේ තර්ක මේ පරාද වීගෙන ඉද්දී හැමදාම ඔහොමයි. එයා නැගිටලා යනවා ඉතින්. ඒ වුණාට මොකද මේ අම්මා තාත්තා ගාගෙන මොනවද ඔය කියන කතා කොහෙන්ද ඔලුවට එන්නේ ඔය? දැන් තමුසේ ළමයි හදනවද නැද්ද මට කියනවා. මම ඇත්තටම හදන්නේ නැහැ කියන සීන් එකේදී අර කියපු ඒවත් එක්ක මට හිතුණා හදන්න ඇත්ත ඒවා කියපු කතා ඇත්ත. ඒකනේ බං කියන්නේ ළමයෙක් හදපන්. මේ ලෝකෙ ගොඩ යන්න ඕන. ඊළඟ ජෙනරේෂන් එකේ බිහි වෙන්න ඕන. අලුත් දේවල් එන්න ඕන. අයියර එතකොට දැන් ළමයි කීයක් ඉන්නවද? පිස්සුද බං ළමයි හදන්න.